මේ මොකද මේ ඕ පොඩි මූ තරම් මට වද දෙන එකෙක් මං හිතන්නේ මේ මුළු ලෝකෙම ඇති කියලා. අන්න බලන්න යාළුවෝ හරි සහෝදරයෝ හරි මේ. අන්න ඒකයි මචං යාළුකම. අන්න ඒකයි සහෝදරකම. බලපන් තියෙන ආදරේ. රණ්ඩු වෙනවා යාළුවෝ සහෝදරයෝ එහෙම තමයි. රණ්ඩු වෙනවා යාළු වෙනවා. බලපන්. තොපි රණ්ඩු වෙනව නේද? මේ බලපන් මෙන්න සහෝදරකම් යාළුකම්. මාගේ දිවියේ කිසිම දිනේ මොකලද එම යාළුවා. එහෙම තමයි ගහ ගන්නවා රණ්ඩු වෙනවා විහිළුවට. දවසක ඔබේ පින්තූරේ අදවත පතුලේ රට යනවා. හරි යාළුවෝ නෙමෙයිද කොහෙද? යාළුවෝ නෙමෙයි සහෝදරයොත් නෙමෙයි වෙන මොකක් හරි එකක්. හරි නියමයි. අයියෝ නිල් අලියා වගේ මම නිකන් දැන් මම කියපුවා මටම ගහ ගන්න ඕනේ. මම යාළුකම් සහෝදර කෙනකම් වර්ණනා කරා. ඒත් එහෙම එකක් නෙමෙයි එතන තිබිලා තියෙන වෙන එකක්. ඉතින් කමක් නැහැ. මොකද ඒවට කැමති කට්ටිය ඒවට යන්න ඕනේ. මොකද මම දැක්ක අර මේ මොකද්ද මන්ද නීතිගත වෙන එක්කුත් මම දැක්ක. ඒක නම් අපිට අදාළත්වයක් නැහැ. මේ වගේ දේවලුත් යාළුකම් සහෝදරකම් විතරක් නෙමෙයි මේ වගේ සම්බන්ධතාත් ඉතින් අපිට අදාළ නැහැ. අපිට වැඩක් නැහැ. අපි ඒවට නැහැ. ඉතින් ඒකින්ද අපිට අදාළම නැහැ. නියමයි. ඒ වුණාට මම රැවටුණා. යාළුකමක් සහෝදරකමක් කියලා.